සූර්යා දයාරුවන් කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක්. මේ දවස්වල නම් ඉතින් සූර්යා කියනටත් වඩා හොඳම නම තමයි මෝඩ තරිඳු කියලා යාව හඳුන්වන එක. මොකද සූර්යාගේ කාලෙකට පස්සේ කරපු හොඳම චිත්‍රපටයක් තමයි මෝඩ තරිඳු. සමනල සන්ධානීන් පස්සේ සූර්යා කරපු හොඳම චිත්‍රපටය මේක කියලා තමයි හැමෝම කතා කරන්නේ. ඒ වගේමයි ඔහුත් එක්ක මේ ඉන්න ලස්සන මනමාලි ඔබට ගොඩාක් හුරුපුරුදු චරිතයක්. ඇයි නමින් රුක්ෂාන දිසානායක. රුක්ෂාන කියන්නෙත් අපට නිරතුරුවම පුංචි තිරේ දකින්නට ලැබෙන ආදරණීය චරිතයක්. ඔන්න ඉතින් අපූරු මනමාලියලක් වගේ සැරසුණු මේ දෙන්නගේ ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය පිටු අතරේ අද දවසේ අපිට දැක ගන්නට ලැබුණා. ගොඩාක් අය ෆොටෝ ෂූට් එක දැක්කාම හිතලා තිබුණේ ඇත්තටම සූර්යා රුක්ෂානාව විවාහ කරගෙනද කියලා. මොකද දෙන්න ගොඩාක් හොඳට ගැලපෙනවා කියලාත් ඒගොල්ලෝ කියලා තිබ්බා. ඒත් මේ දෙන්නත් එක්ක එකතු වෙලා කරපු ලස්සන ෆොටෝ ෂූට් එකක්. බලන්නක උඩරට මනමාලියක් ලෙස හැඩවුණු ඇගේ ලස්සන වගේම කාගෙත් ආකර්ෂණය දිනාගත්තු කඩවසම් සූර්යාගේ හැඩ